සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ අභිමානවත් නිෂ්පාදනයක් එළි දක්වන්න පැමිණි සියලු දෙනාටම හෘදයාංගම ස්තුතිය පළ කරනවා. ඒ වගේම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයතනය ගැන කතා කරොත් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මම සැහැල්ලුවෙන් කතා කරන්නම්. මොකද මේ අවුරුදු 4ක් පුරාවටම මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ ප්‍රචලිත කරන්න සහ ඒකට මාකට් කරන්න සෑහෙන අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. ඒ අතරින් මම කරුණු කිහිපයක් ගැන කතා කරන්නම්. ඊට කලින් අපි දන්නවා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රිය තුල අවුරුදු 30කට ආපස්සට හැරිලා බැලුවොත් අපි දේශීයව නිෂ්පාදන නෙමෙයි අලෙවි කරේ. අපි පිටරට නිෂ්පාදන තමයි අපි වැළඳගත්තේ. නමුත් අපි මේ රයිස් බ්‍රෑන්ඩ් එකත් එක්ක SOP එක යටතේ දේශීය අගය එකතු කිරීමේ වැඩසටහන මත ආයතන රැසක් SOP එක යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගත්තා. ඒතර ඒ අතරින් මේ KD රයිස් කියන ආයතනය මෙම ක්‍රියාවලියේදී ඒ අනිත් ආයතනත් එක්ක සසඳද්දී ටිකක් සුවිශේෂී. ඒ සුවිශේෂී වන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මම උදාහරණ වශයෙන් පැහැදිලි කරොත් මේ රයිස් කියන්නේ මේක ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. ඒතර ඒ තුලම අපිට ආඩම්බරයක් තියෙනවා මේ නිෂ්පාදනයත් එක්ක. ඒ වගේම මම මෙහෙම කතා කරන්නම්. සභාපතිතුමනි, ඔබතුමාගේ නව සංකල්පයක් වෙනස් විදිහකට සිතනවා. කොහේලද ඔබ රාමුවෙන් පිට දේවල් හිතන්න ගන්නවා. ඉතින් ඒ සභාපතිතුමනි මට පොඩි වෙලාවක් තියෙන්නේ. නමුත් ඔබ තුල දැකපු දේවල් බොහොමයක් තියෙනවා. ඉන් කීපයක් මට අද දිනේ බෙදා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අතරම කොහොත් ඒ බෙදා ගැනීමේ ප්‍රධානම හේතුව මේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන කොච්චර අමාරුද මේ ජනගත කරන්න සහ මේ අපිට මේකේ මේ ජයග්‍රහණ දිනා ගන්න. ඒතකොට එතනින් පටන් ගත්තොත් අවුරුදු දෙකකට කලින් සිදුවෙච්ච සිදුවීමක් මතක් කරන්න සභාපතිතුමනි. ඔබටත් මතක ඇති. මං කිව්වා මෙහෙම බිස්නස් කරන්න බෑ. මේක කම්පිටිෂන් එක වැඩි. මේකේ ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා. අපි මේක ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරලා මේ ඉල්ලුමට සැපයුම අපි දෙමු. නැත්තම් මේ ලෝකල් වැලියු ඇඩිෂන් ප්‍රොසෙස් එකේ ඔබතුමා තව දුරටත් ගියොත් අපිට මේක කරගන්න බැරි වෙයි කියලා. සභාපතිතුමනි, ඔබ කිසිම දෙයක් මට කියනවා ඔබ ඒක සවන් දුන්නා, මට ඇහුම්කන් දුන්නා. නමුත් ඔබ ඇහුම්කන් දීලා මට කිසිම උත්තරයක් දෙන්නේ නැතුව ඔබ නැගිටලා ගියා. මං හිතනවා ඒ සිදුවීම ඔබට මතකද කියලා සභාපතිතුමනි. ඉන්පස්සේ මට උදේ ඔබතුමා කතා කරලා මට කිව්වා සියලු දත්ත මාකට් ඇනලයිසිස් එක, සේල්ස් ප්‍රොසෙස් එකේ සියලුම දේවල් මම ඔයාගේ බැලුවා. එක දෙයකට විරුද්ධයි. ඒ තමයි මේ ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරලා මේ ස්වදේශීයගේ එකතු කරන්න බෑ. SOP එකකින් පිට වැඩ කරන්න මම කැමති නැහැ කියලා කිව්වා. මම ඇයිස් එහෙම කියන්නේ කියලා. රයිස් කියන බ්‍රෑන්ඩ් එක මම මේ සභාපතිතුමාගේ වචන වලින්ම කියන්නේ එදා උදේ මට කියපු අවුරුදු 2මාරකට කලින් කියපු වචනයක්. මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එක අපේ මෙයාව මම මේ ලංකාවට මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් මහන්සි වුණා. මේ නිෂ්පාදනය කරන්න මම මහන්සි වුණා. මම කැමති නෑ පිටරට නිෂ්පාදන ලංකාව තුළ ප්‍රවර්ධනය කරන්න, අලෙවි කරන්න. එතනින් මම එක දෙයක් දුටුවා. ඔබ ව්‍යාපාරිකයෙක් නෙමෙයි සභාපතිතුමනි. මම බලන කෝණේ බලද්දී මම දුටුවා මටත් ආයතනයේ රැඳී සිටීම ටිකක් අවදානම් කියලා. මොකද ව්‍යාපාරිකයෙක් තුළ තමයි අලෙවිකරුවෙක් නිර්මාණය වෙන්නේ. ඒතර මම සිතුවා මෙයාගේ මොකද්ද මේ සභාපතිතුමා දක්වන මතය කියලා. ඒ වෙනකොට රයිස් සන්නාමය කර්මාන්ත ඉන්ඩස්ට්‍රිය තුළ යම් නමක් දරාගෙන සිටියා. ඉතින් මම කල්පනා කරා
මම නැවතත් ඇහුවා සභාපතිතුමනි ඔබ ඒ වගේ තීරණයක් ගන්න රයිට් මට මෙහෙම කිව්වා රයිස් කියන බ්‍රෑන්ඩ් එක අපිට තියෙන ඔච්චරයි ලෝකෙ ගැන කතා කරොත් ජපානය ගැන කතා කරොත් ඉතාලිය ගැන කතා කරොත් ඒ හැමෝටම සන්නාම තියෙනවා ඇයි ඔයා කැමති නැද්ද සන්නාමයක් හදන්න මට එහෙම ආවා එහෙම එකක් ආවා මම ටිකක් පස්සට වුණා ඔව් සභාපතිතුමා කියපු එකේ මේ දෙයක් අන්තර්ගත වෙලා තියෙනවා එහෙනම් ඔයා මේක වෙනස් වෙන්න ඔයා හිතන විදිය වෙනස් කරන්න මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එක ලංකාව පුරා ප්‍රචලිත කරන්න ඔබ මේ අභියෝගය බාර ගන්න. ඔය අවුරුදු 10ක් 15ක් මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රියේ සේවය කරලා ලංකාව වෙනුවෙන් ඔයාට මේ වගේ අවදානමක් ගන්න බැරි නම් ඔයාගෙන් ඇති වැඩේ මොකද්ද කියලා මට ඇහුවා. සාමාන්‍ය සේල්ස් මැනේජර් කෙනෙක් එහෙම මේ අලෙවි කටයුතු වලින් බැහැර වෙන්න පැනල යන්න නම් මම සූදානම් වුණේ නැහැ. මම අභියෝගය බාරගත්ත සභාපතිතුමනි. අද ඒ අභියෝගය බාර ගනිද්දී මාත් තුළ විශ්වාසයක් ඒවට තිබෙන්නේ නැහැ සභාපතිතුමනි. නමුත් ඔබ තුලින් මම දැක්කා යම් දෙයක් ලංකාවට ඉතිහාසී ආදරය කරන හැඟීමක් තියෙන. මම අර මුලින් කිව්වා වගේ බිස්නස් එකක් ගැන ව්‍යාපාරිකයෙක් විදිහට මම දකින්නේ නැහැ. කොයි වෙලෙත් කරන දෙයක් රට ඉස්සරහට තියලා කරමු කියන වචන තමයි මට ඔබතුමා හැම වෙලෙම කිව්වේ. මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මම කොහොමද මේ ආයතනයේ අලෙවි කටයුතු ඉදිරියට කරන් යන්නේ ලොකු තරගකාරීත්වයක් එක්ක තරගකාරී මිලත් එක්ක. නමුත් මම මේ අභියෝගය බාරගත්ත සභාපතිතුමනි අවුරුදු දෙකකට එහා ගියාම අද වෙනකොට රයිස් කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ ජනප්‍රියම බ්‍රෑන්ඩ් එක බවට පත් වෙලා තියෙනවා. අපි කතා කරොත් අලෙවි නියෝජිතවරු 30කට වඩා වැඩි ආසන ප්‍රමාණයක් අලෙවි කටයුතු වල යෙදී සිටිනවා. අද මේගොල්ලෝ නියෝජනය කරනවා මේ ස්ථානයට ඇවිල්ලා. ඒත් එක්කම මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ සහ ජාත්‍යන්තරයේ බ්‍රෑන්ඩ් සමග දැන් සටන් කරන්න පටන් අරන් තියෙනවා. එයාලට තරගකාරීත්වයක් ඇති කරලා තියෙනවා සභාපතිතුමනි. ඔබගේ ඒ තිබ්බ ආශාව අධිෂ්ඨානය මම හිතනවා සීල්ස් ටීම් එක හරහා ඔබගේ ඒ මූණට හිනාවක් ඒ ආලෝකයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අද වෙනකොට රයිස් සන්නාමය වෙනුවෙන් පිරිසක් පාරිභෝගික පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සභාපතිතුමනි අද වෙන විට තව දෙයක් මම මතක් කරන්නම්. මේ ඇයි මේ රයිස් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් අපි නිෂ්පාදනය කළ වෙළඳපොළට දාද්දී ඇයි අපි මේ අනිත් අයත් එක්ක විශේෂ වෙන්නේ කියලා. ඇත්තටම සභාපතිතුමනි මේ අවුරුදු දෙකක කාලය තුළදී මම ෆැක්ටරිය වටා ඇවිදින්දී ඔබ අතින් චැසිය නිර්මාණය වෙනවා මම දැක්කා. චැසියක් නිර්මාණය කරනවා කියන්නේ එච්චර ලේසි පාසු වැඩක් නෙමෙයි මම විශ්වාස කරනවා. අපි ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ මීට අවුරුදු 10 15ක් සේවය කරද්දී අපි චැසියක් නිර්මාණය වෙනවා දැකලා නැහැ සභාපතිතුමනි. මේකට සාක්ෂිදාරයි මේ අලෙවි නියෝජිතවරු සහ මේ මූල්‍ය ආයතන වල නිලධාරීන් සාක්ෂිදාරයි. නමුත් ලංකාව තුල ඔබතුමා චැසියක් නිර්මාණය කරනවා. චැසියට අවශ්‍ය ජික් එක ඒක ඊට වඩා අමාරු සභාපතිතුමනි. ඒකත් ඔබ නිර්මාණය කරනවා. ඒ අත්දැකීම් රාශියක් ලබාගෙන මේ ඉදිරියට යන ගමනේ අනේක වාර අභියෝග ලැබිලා තියෙනවා. නමුත් ඔබ නොසැලී අපිව හොඳ නායකත්වයක් ලබා දී අපි ඉදිරියටම ගියා. අද මේ සියලු සාර්ථකත්වයන්ට හේතුව සභාපතිතුමානි ඔබගේ අභියෝගයට මුහුණ දීම. ඔබ අභියෝග කියන දෙයක් ඔබට ජීවිතේ නැහැ. ඔබට දෙයක් වෙන්න ඕන කිව්වොත් වෙන්න ඕන කියන තමයි හිටියේ. ඒකට මම අනුගත වෙලා සභාපතිතුමට ආයතනයේ සාධාරණීකරණය කරලා තියෙනවා. ඉදිරියටත් මේ රයිස් කියන සන්නාමය ඔබතුමාගේ නෙමෙයි ශ්‍රී ලාංකීය ජනතාවට තමයි මේ රයිස් බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. අපි හැම විටකම සභාපතිතුමනි ආයතනයක් විදියට රයිස් බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදනය වන සෑම ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් නිෂ්පාදනයක්ම ගුණාත්මක භාවයෙන් නිෂ්පාදනය කිරීමට වග බලා ගන්නවා. ඒකට නිදසුනක් විදියට ගත්තොත් අපි මේ ඉලෙක්ට්‍රික් ස්කූටරේට මාකට් එකේ දැනට වෙළඳපොලේ අපි අලෙවි කටයුතු කරන ඉලෙක්ට්‍රික් ස්කූටරේ අපි ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියක් එක්ක තමයි වෙළඳපොලේ නිකුත් කරලා තියෙන්නේ. අද කවුරුත් කතා වෙන වෙළඳපොලේ අඩු මිලට ලෙඩ් ඇසිඩ් භාවිතා කරලා ඉලෙක්ට්‍රික් යතුරුපැදි අලවිනවා. ඒක ලොකු කටකතාවක් ප්‍රචාරයක් මේ වෙන විට මුළු වෙළඳපොළ තුලම යනවා. නමුත් එදත් මම කිව්වා ලෙඩ් ඇසිඩ් කරමු. නමුත් ඒත් ඔබ විරුද්ධ වුණා. නමුත් ඔබ එදා විරුද්ධ වෙච්ච දේ හරි. අද රයිස් කියන එක අපේ රටේ පාරිභෝගිකයාට අපි හොඳ ගුණාත්මක
නිෂ්පාදනයක් ලබා දෙන්න ඔබ ඒ උරදුන් ඒ දුන් නායකත්වයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද වෙළඳ පොලෙන්ම ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටරයක් හොයාගෙනනවා සභාපතිතුමනි. ඉතින් ඒකයි දැක්ම. ඒකයි මම ඔබත් සමග වැඩ කරන්න ඉදිරියටත් මම ගොඩාක් සෑදී පෑදී ඉන්නවා. අපිට වැඩ ගොඩක් තියෙනවා සභාපතිතුමනි කරන්න රට වෙනුවෙන්. ඔබ හැම වෙලේම කියන්නේ මට කිසිම දෙයක් එපා රට වෙනුවෙන් දෙයක් අපි කරමු. ඔයත් මේකට ලෑස්ති වෙන්න. ඔයාගේ ටීම් එක ආයතනයේ සියලු සේවකයෝ ලෑස්ති කරගන්න. අපි දවසක මිය ගියත් අපිව කතා කරන දෙයක් අපි හදලා නිර්මාණය කරලා යන් කියලා. අවසාන වශයෙන් සභාපතිතුමනි කියන්න දේවල් තියෙනවා නම් කාලය අඩුයි. අවසාන වශයෙන් සභාපතිතුමනි ඔබ රට වෙනුවෙන් ඔබට තියෙන හැඟීම ඒ ආශාව අධිෂ්ඨානය ජයග්‍රහණය කිරීමට මම සහ ආයතනයේ සියලු දෙනා සෑදී පෑදී ඉන්නවා. ඒ වගේම මම ඉල්ලා සිටිනවා සියලුම ශ්‍රී ලාංකේය ජනතාවගෙන් එකතු වෙන්න රටේ නිෂ්පාදන අගයන්න ඕන. රටේ නිෂ්පාදන අගයන්න නැතුව අපිට අගයක් නැතුව කිසිම නිෂ්පාදනයක් අපිට මේ වර්ධන කටයුතු සාලක කටයුතු මේ මුලින්ම අපේ රටේ නිෂ්පාදන අගයන්න ඕන. ඒ අපේ රටේ නිෂ්පාදනත් එක්ක අපි එකතු වෙන්න ඕන. ඒ නිසා මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ රටේ තියෙන නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න. ඒවා අගයන්න. එතකොට තමයි මේ වැඩි ව්‍යවසායකයෝ සහ රටේ නිෂ්පාදන දියුණු වෙන්න පටන් ගන්න. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න අපේ සල්ලි රටේ ඉතුරු කිරීම තේමාව යටතේ අපි ඉදිරියේ මේ ආයතනය පුළුල් ලෙස වර්ධනය කරගෙන ලංකාවේ හොඳම බ්‍රෑන්ඩ් එක අපිට ඔච්චරයි තියෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් එකත් රැකගෙන ඉදිරියට යන බව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.